ටෙක්නිකල් ඩාසෝනවා අදත් සාදරෙන් අදරෙන් පිළිගන්නවා මගේ ශාමේදගේ YouTube channel එකට. ඉතින් මට නම් දැන් මෙන්න මේ වයර්ඩ් මවුස් එක පාවිච්චි කරලා එපා වෙලා තියෙන්නේ. මොකද කිව්වොත් දැන් මේක අපි දැන් වයර් එක දිගමදි වුණාම වෙලාවකට USB port එකෙන් අන්මවුන්ට් වෙනවා. ඒ වගේම තමයි මේක අපිට මූව් කරන්න පුළුවන් මවුස් පෑඩ් එක විතරයි. ඉතින් මම ගන්න හිතුවා මෙන්න මේ ඔයාලට පේනවා වගේ ඒ වගේ වයර්ලස් මවුස් එක. ඉතින් ඒකේ Bluetooth connection එකෙන් වගේම මේකේ තියෙන විශේෂත්වය තමයි මේක transmitter එකෙමුත් connect කරන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ තවත් features ඉදිරියට කතා කරමු. එහෙනම් අපි වැඩි කතා නැති යමු වීඩියෝ එකට. ඉතින් දැන් මේ මවුස් එක මම තාම දැන් ඩලාස් එකෙන් ඕඩර් කරලා මේ ඒ වගේ ඩලාස් එක්ස්ප්‍රස් එකෙන් ඩිලිවර් විදිහමයි තියෙන්නේ. ඉතින් අපි මුලින්ම මේක අන්පැක් කරගෙන ඉමු. ඉතින් යාළුවනේ තාම මේක ඩලාස් එක්ස්ප්‍රස් එකෙන් ඩිලිවර් විදිහටමයි තියෙන්නේ පැක් එකේ. ඉතින් මම මේක කපා ගන්නවා. ඉතින් මේක කපා ගත්තට පස්සේ අපි දැන් බොක්ස් එක එළියට ගමු. එළියට ගත්තාම එයාලා මේක සේෆ්ටි එකට බබල් රැප් එකකින් තමයි මේක ආවරණය කරලා තියෙන්නේ. ඔයාලට පේන ඇති දැන් මම මේ බබල් රැප් එක කපා ගන්නවා. මේකේ පැකින් නම් මාරයි. ඔයාලා ඒකේ සේෆ්ටි එක ගැන එහෙම හොඳට හිතලා දිනු. ඉතින් දැන් මේක මේ විදිහට මම බොක්ස් එක එළියට ගන්නවා. ඊට පස්සේ බබල් රැප් එක දැන් පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ දැන් මේකේ ෆීචර්ස් ගත්තාම ඒකේ බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා මෙන්න මෙතන මේක Windows 10 ඒක 10 Vista Windows 7 ඒ වගේම Windows 8 10 ඒ වඩා මේක recommended කියලා. ඉතින් මේ වගේ අපිට mouse එක picture එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන wireless mouse කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට side එකෙන් බලා ගන්න පුළුවන් මේක mobile office ඒ වගේම ergonomics මේකේ තියෙනවා මොකද DPI උඩරිම පුළුවන් 1200ට. ඒ වගේම මේකේ multiple function scroll wheel. ඉතින් ආයෙ මෙතන product features වගේම දැන් මේක cautions ටිකක් තියෙනවා. ඉතින් ඊළඟ side එක අපිට බලන්න පුළුවන් මේක ultra slim design කියන මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟට මෙතන radius ඒකේ radius එක තියෙනවා 10 meters. ඉතින් ආය power saving ඒක තමයි ඊළඟට උඩ අපිට සඳහන් කරලා තියෙනවා මේක dimly black ඒ කලර් ටික තමයි එතන සඳහන් කරලා තින්නේ. ඉතින් යාළුවනේ මේක ගත්තාම ඉතින් මේක අපි මුලින්ම මේකේ box එකෙන් එළියට අපි mouse එක ගමු. ඉතින් mouse එක ගත්තාම බලා ගන්න පුළුවන් මේ mouse එක pack කරලා ඉවලා තියෙන ඉතින් wrap එක. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වෙනවා ඒකේ charging cable එක. ඉතින් ඊළඟට මේක type C එකක්. ඉතින් ආයෙ මොනවත් මේ box එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් අපි mouse එක මේ විදිහට එළියට ගමු. එළියට අරන් බලමු. ඉතින් බලවුවාම මේකේ design එක එහෙම තමයි මේකේ කට්ටිය ගොඩක් expensive විදිහේ look එකක් ගන්න ගොඩක් try කරලා තියෙනවා. ඒක හොඳයි කියලා කියන්න පුළුවන්. ඉතින් මේ මෙතන තියෙනවා පේනවා transmitter එකකුත් තියෙනවා. ඉතින් ඔයාලා මේක on කරගද්දි ඉතින් ෆේස් ඔයාලා මේක on කරගද්දි මෙතන පේනවා ඇති මෙතන bluetooth mode එකක් තියෙනවා ඒ වගේම උඩ තියෙනවා transmitter. ඔයා transmitter එකට කරගන්න නම් මෙන්න මේක තමයි ඔයාලට recommended කරන්නේ. ඊට පස්සේ bluetooth නම් මේක මේ මෙතන අපි දැන් transmitter එක එළියට ගමු. මේ small වගේම super ඉතින් අපි මේක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. දැක්කද මේක තමයි mouse එක. මේ වගේම තමයි මේ දැන් DPI එක. DPI එකේ ඔයාලට පුළුවන් මේක උඩරිම 1200ට වැඩි කරගන්න. ඉතින් ආයෙත් කතා කරලා තියෙන්නේ මේකේ cool RGB system එක ගැන කිව්වේ. වැඩි මේක RGB system එක මේ ඔයාලට පේනවා ඇති. ඒ වගේ තමයි මේක ඔයාලට කියන්න ඕනේ
මේක සයිලන්ට් මවුස් එකක්. ඒක ඔයාලා සයිලන්ට් ස්මූත්ලි වැඩ කරන කෙනෙක් නම් ඔයාලට හයි රෙකමන්ඩඩ් කරන්න පුළුවන් මවුස් එක. ඉතින් තව ෆීචර්ස් ගත්තාම මම මේකෙන් එකම අවාසියකට දකින්නේ මේකේ බැටරි මිලිඇම්පියර් 600. දැන් මේකත් එක්ක මෙහෙම තියලා අල්ලලා බලුවම මේක මාරම එකක්. මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි අනික සමහර Bluetooth mouse වලම නැති එකක් තමයි මේ DPI settings. මේක ඒකටත් දාලා තියෙනවා wired සමහර මේ වගේ wired mouse වල 1000 ගාන තියෙන මේ වගේ wired mouse වල නැති features මෙන්න මේකේ තියෙනවා. ඉතින් මේක කියන්න ඕන තවත් දෙයක් තමයි මේ දැන් ආ wired mouse ඉතින් මේක අපිට move කරන්න පුළුවන් mouse pad එක විතරයිනේ. මේ mouse එක පුළුවන් අපිට ඕනම අත පිටක move කරන්න. ඉතින් අද ළඟලා වීඩියෝ කොහොමද එනම් පළවෙනි subscribe බටන් එක ක්ලික් කරලා ඊළඟ තියෙන bell icon එක all දාන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් වන්නම් කොහොමද ඔයාලා all දාන්න ඕනේනේ. ඉතින් අද ගෙන වීඩියෝ කොහොමද යන like එකකුත් දාන්න. එහෙනම් ඔයාලා එන like එකකුත් දාන්න. එහෙනම් ආදරේ අපි යනවා. bye.